Hi guys. අද හරියටම අප්‍රේල් sorry මාර්තු 3 ඊයේ දවස් දෙකේ තුන මේ හැමෝම මැසේජ් දාලා තිබ්බා ඩුබායිව කොහමද ඔයාලට කොහමද thank you very much ඔයාලා එහෙම මැසේජ් කළා ආපු යාළුවන් කට්ටිය බිසි මන් දාන ලංකාවේ ගොඩක් ප්‍රශ්න ඒ වගේම දැන් මේ කට්ටිය බය වෙලා ඉන්නවා මේ ලංකාවේ නිවුස් වලත් එක්ක මේ කරදරයි නේද තාම ප්‍රශ්න නේද එන්නේ එක දැන් ඔක්කොම ෆ්ලයිට් ඔක්කොම ක්ලෝස් හැබැයි ඉතිහාත් එක ඊයේ දාලා තිබ්බා මේ ඔක්කොම පටන් ගන්නවා කියලා ඉතිහාත් එක විතරක් දැන් සිටුේෂන් එක ඇත්තටම ටිකක් නෝමල් වෙනදී වාහන ටිකක් අඩුයි ඒ වුණාට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා හිතනවා මේ වෙලාවේ මොකද ඔයා දැක්කනම් නාස් ඩේලි කියලා වීඩියෝ එකක් තියෙනවා මේ UAE කොහොමද ප්‍රොටෙක්ට් කරන්න කියලා. එයාලගේ UAE දැන් රටවල් මේ ස්ටේට් 7ක් නේ 7 වටේටම බෝම්බ එනේ ඔක්කොම රට ඇතුළට එන්න කලින් හැමදේම විනාශ කරනවා. ඒ හින්දා තමයි ගොඩක් ඩැමේජ් එකක් රට ඇතුළේ නැත්තේ. එනේවත් අහසුඩිද මේවා විනාශ කරලා දානවා. ඒ හින්දා දැනට ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහටත් මුකුත් ප්‍රශ්නයක් ගැන ගන්න නැතිවේ මොකද ආමීක බෑලා එකේ මම දැක්කලා වීඩියෝ එකකුත් යනවා. එහෙනම් ලොකු ප්‍රශ්නයක් ගැන ගන්න. thank you very much. එහෙනම් කරදරයක් නොවී ඉන්න UAE ඉන්න හැමෝටම ප්‍රශ්නයක් නැතුව ඉන්න ලැබෙනවා අනිවාර්යෙන්. ඒ සේෆ්ටි එක තියෙනවා. ලංකාවේ හැමෝමත් ඔය තියෙන කරදර ඉක්මනට අඩු වෙයි. කොහොමත් තෙල් ප්‍රශ්න කියන එක මුළු ලෝකෙටම දැන් දැල්ලා තියෙන්නේ. ඒ හින්දා අර බිස්නස් කරන අයටත් අවශ්‍ය තෙල් ටිකත් අනිත් අය ගහගෙන එතන ඒකට බිස්නස් උත් ඔක්කොම වැටෙනවා. දැන් බිස්නස් කරන්න යන අයට තෙලුත් නැතුව පාරින් අය ඉන්නේ. ඒ හින්දා ඉතින් අර ගෙවල් වල ඉන්නවා නම් අනවශ්‍ය විදිහට තෙල් පුරව ගන්නත් එපා. ඒ හින්දා මේ වෙලාවේ බැලන්ස් එක යනවා. මේ රටෙත් එහෙම තමයි. අපිටත් එනෝල්මන්ට් එක දීලා තියෙන එක ලෝකේ මොකද අද තෙල් පුරව ගත්තා කියලා දවසින් දෙකකින් ඉතින් තෙල් ඉවර වෙනවනේ. ආයෙත් මේ මිලටම යන්න වෙනවා. තේරුමක් වෙන්නේ නැහැ. ඒ හින්දා බිස්නස් එක අරන් යන්න පුළුවන් විදිහට හැමෝම සාමකාමීව ලංකා ප්‍රශ්නත් විසඳගෙන යන්න කියලා කියනවා. මෙහෙත් ප්‍රශ්නයක් නැතුව යනවා. thank you වෙන හැමෝටම